සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් අද සුපුරුදු පරිදි RC ගැන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා මෙන්න මේ RC ටැංක් එක අප්ග්‍රේඩ් කරන වීඩියෝ එකක් ගෙනවා කියලා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද ගෙනහැල්ලා තියෙන්නේ. පළවෙනි අප්ග්‍රේඩ් වීඩියෝ එක. ඉතින් මම කලින් මෙයාගේ අන්බොක්සින් එක සහ රිවිව් එක කළා. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැන් මෙතන උඩ තියෙන link එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් ඒක බලලා ඉවර වෙලා මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි මේක අප්ග්‍රේඩ් කරන එකේ පළවෙනි අදියර විදිහට කරන්නේ බර පොඩ්ඩක් වැඩි කරන එක තමයි. මොකද මෙයාගේ බර පොඩ්ඩක් මදි. සාමාන්‍ය පෙනුමට වැඩිය ටිකක් බරයි තමයි. නමුත් ඒ බරත් අපිට මදි. මෙයා ක්‍රෝලින් කරන්න යනකොට ඕනම කන්දක් ඒ වගේ තැනකින් මෙයාට හොඳට හොඳ ඝර්ෂණයක් එක්ක බහින්න පුළුවන්. නමුත් අපහසුතාවයක් තියෙනවා කන්දක් නගිනකොට වගේ. ඒ කියන්නේ මෙයාගේ බර මදි. ඉතින් ඒ නිසා මුලින්ම පළවෙනි අප්ග්‍රේඩ් එක විදිහට මෙන්න මේ ට්‍රැක්ස් දෙක මේ අපේ තියෙන රබර් ට්‍රැක්ස් දෙක වෙනුවට මෙටල් ට්‍රැක්ස් දෙකකුත් ඊට පස්සේ මේ වීල් දෙක වෙනුවට මෙන්න මේ ඩ්‍රයි වීල් එක වෙනුවට මෙටල් ඩ්‍රයි වීල් එකකුත් මේක ප්ලාස්ටික් තියෙන මේ වෙනුවට මෙටල් ඩ්‍රයි වීල් එකක් දාන්න තමයි හදන්නේ අපි. ඉතින් මම මේ විදිහට මෙටල් ට්‍රැක් එකක් අරගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ මේ විදිහට පිටිපස්සට ඩ්‍රයි වීල් දෙකක් මම අරගෙන තියෙනවා. ටිකක් බරක් තියෙනවා මේ සෙට් එකේම. සැලකිය යුතු බරක් තියෙනවා. ඉතින් අපි දැන් අප්ග්‍රේඩ් එකට යන්න කලින් බලමු මේ බඩු ටික ඔක්කොම මේකට අහම මේකේ බර කොහොම වෙයිද කියලා. මම සුපුරුදු පරිදි තරාදියක් ගෙනහැල්ලා තියෙනවා. අපේ ටැංක් එක මෙන්න මෙහෙම තියාගෙන මේ එකින් එක එකතු කරන්නම්. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ආසන්න වශයෙන් කිලෝ 2කුත් ග්‍රෑම් 100ක් වගේ බරක් මෙයාට එකතු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ බර කිලෝ 2යි ග්‍රෑම් 100ක් දක්වා වැඩි වෙනවා. ඉතින් එතකොට හොඳ ක්‍රෝලින් පර්ෆෝම් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි එහෙනම් මේ ටික දාගෙන බලමු. මම මේ දෙක එළියට අරන් පෙන්නන්නම්. සිම් ටූල් එකක් වගේ අයිටම් එකක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ට්‍රැක්ස් දෙක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ සිල්වර් පාට එකයි කළු පාට එකයි දෙකම තිබ්බා. මම කළු පාට එකක් තමයි ඕඩර් කළේ. නමුත් මේකේ පොඩියට තනින් තන සිල්වර් පාටට වගේ පේනවා. සිල්වර් පාට එක නිකන් පේන් කරලත් දන්නේ නැහැ තියෙන්නේ. ඉතින් අපිට ඒක දැනගන්න පුළුවන් මේක ටැංක් එකට දාලා පදිනකොට මේකේ පාට ගියොත් ඒ විදිහට පේන් කරපු එකක් තමයි මේක. කොහොමුණත් හොඳ බරක් තියෙනවා මෙයාගේ. දැන් මම මේ ඩ්‍රයි වීල්ස් ටික එළියට අරන් පෙන්නන්නම්. ඉතින් ඩරාස් ඔන්ලයින් සයිට් එකෙන් තමයි මම මේ බඩු ටික ඔක්කොම ගෙන්න ගත්තේ. පොඩි ගාණක් ගියා. මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් පිටිපස්සේ ඩ්‍රයි වීල්ස් දෙක ඇවිල්ලා තියෙන අපිට මේ දෙක මෙටල්. මේ විදිහට ඇනටිකුත් අපිට ලැබිලා තියෙනවා. මුලින්ම අපිට මේකේ මේ තියෙන බෙල්ට් දෙක ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඒ ගලවලා ඉවත් කරනකොට මම ඔයගලන්ට කියනවා ඔයගොල්ලෝ ගාව මේ වගේ ටැංක් එකක් තියෙනවා නම් මේක කොයිලාකවත් මෙහෙම මෙතනින් ඇදලා මෙහෙම පන්න ගන්න හදන්න එපා. එතකොට මේ රබර් බෙල්ට් එක ඇදෙනවා. ඇදුනට පස්සේ මේක අපි පදිනකොට මේක නිකම්ම එළියට පයින්න ඉඩ තියෙනවා මේ බෙල්ට් එක ඇදුනට පස්සේ. ඒ නිසා එහෙම ගලවන්න එපා. මේ මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා. මේ ස්ක්‍රූ එක ගලවලා මේ වීල් එකත් එක්කම බෙල්ට් එක ගලව ගන්න කියලා මම කියනවා. හරි. අපි එහෙනම් දැන් බෙල්ට් එක ගලව ගමු. මෙන්න මේ විදිහට මම බෙල්ට් එක ගලව ගත්තා. මේ පැත්තත් ගලව ගමු. හරි. ඔන්න ඔහම දැන් අපි බෙල්ට් දෙකම ගලව ගත්තා. අපිට දැන් තියෙන්නේ අපේ මෙටල් බෙල්ට් දෙකයි මෙටල් ඩ්‍රයි වීල් දෙකයි මේකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ වගේ ඩ්‍රයි වීල් එක ඩ්‍රයි වීල් එකක් කොටස් දෙකකට තමයි හම්බෙලා තියෙන්නේ. මේ දෙක මෙන්න මෙහෙම එකතු කරලා
ඇන දාගන්න ඕනේ. මෙන්න මේ වලට ඇන දාලා මේ දෙක හයි කරගන්න ඕනේ. මම මුලින් මේ වැඩේ කරගන්නම්. ඉතින් මෙන්න මෙහෙම දැන් මම වීල් දෙක හයි කරගත්තා මේ යන තුනේ. වීල් දෙක නෙමෙයි තනි වීල් එක කොටස් දෙකකට එන්නේ. ඒක තමයි හයි කරගත්තේ. අපි අනික ටක් ගාලා හයි කරගමු. අනික් වීල් එකත් අපි මේ විදිහට හයි කරගත්තා. හරි අපි දැන් මේ දෙක පැත්තකින් තියාගමු. දැන් අපේ මේ රබර් ට්‍රැක්ස් දෙක වෙනුවට මෙටල් ට්‍රැක්ස් දෙක දාගන්න තමයි අපිට තියෙන්නේ. අපි දාගන්න කලින් පොඩ්ඩක් දිග බලමු දිග හරියනවද කියලා. මොකද මේ සිම් ටූල් එක සහ මේ වැඩිපුර පින් දෙකක් එවලා තියෙන්නේ දිග වෙනස් වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දිග චූට්ටක් වැඩි, එක පොරුකක් වගේ දිග වැඩි. ඒ නිසා අපිට මේකේ දිග පොඩ්ඩක් අඩු කරගන්න වෙනවා මෙටල් ට්‍රැක් එකේ. චූට්ටක් දිග වැඩි මෙටල් ට්‍රැක් එක. අපි එක පොරුකක් අඩු කරගෙන බලමු ඉස්සෙල්ලා. මෙන්න මේ විදිහට මම මේ ගලව ගත්තා. අපි දැන් තව පුරුකක් ඒ විදිහටම අඩු කරගමු. අපි දැන් මේ අඩු කරපු පුරුක පැත්තකින් තියලා මේ දෙක ආයි සම්බන්ධ කරගමු. වැඩේ සාර්ථකයි. හරි අපි එක ට්‍රැක් එකක් හදාගෙන ඉවරයි. අපි දැන් බලමු ඒකේ අපේ තිබ්බ රබර් ට්‍රැක් එකයි දිග කොහොමද කියලා. දැන් නම් දිග සමානයි පේන විදියට අපි අනික් මෙටල් ට්‍රැක් එකත් ටක් ගාලා එහෙම කොට කරගමු. හරි ඒ ට්‍රැක් එකත් අපි සාර්ථකව සාදාගත්තා. ඒකෙත් අපි පොඩ්ඩක් දිග බලමු. ඒකත් දිග හරි වගේ පේන විදිහට අපි දැන් මේ දෙකම අපේ ටැංක් එකට දාගෙන බලමු. අපි දාලා බලමු ට්‍රැක් එකේ පැත්තක් නම් සාමාන්‍ය විදිහට පොඩි කට් වෙන පැත්ත ඉස්සරහට තමයි තියන්න ඕනේ. මෙන්න මේ කට්ටේ ඔයගොල්ලන්ට පේනවා මෙහෙම පොඩි කොටසක් තියෙනවා. ඒ පැත්ත ටැංක් එකේ ඉස්සරහට තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. සාමාන්‍ය ටයර් වල කට රටාව. අපි මේ විදිහට දාගමු. දාගෙන ඉතින් පේන විදිහට ඒත් බුරුල් වගේ මදි වගේ. ඒ නිසා තව එක කට්ටයක් අයින් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේක එල්ලා වැටෙනවා.
අපි ඒ නිසා තව එක කට්ටයක් අයින් කරගමු. ඉතින් ඒ විදිහට මම නැවතත් තව පුරුකක් අඩු කරගත්ත මේ ට්‍රැක්ස් දෙකේ. දැන් අපි දාගෙන බලමු කොහොමද කියලා. අපි දැන් ඇනේ දාගෙන බලමු. ඒ පැත්ත හරි. අපි දැන් මේ පැත්ත දාගෙන බලමු. හරි කියලා හිතනවා. ඒ පැත්තේනෙත් මේ විදිහට දාගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ මෙටල් ට්‍රැක්ස් දෙක ආවහම කොහොමද කියලා. බරණ ගොඩක් හොඳ විදිහට අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. හරි, අපි දැන් මෙයාව ඔන් කරගෙන බලමු වැඩේ සාර්ථකයිද කොහොමද කියලා. හරි, අපි දැන් ඔන් කරගත්ත මෙයාව. ගන්න පේනවා ලයිට් එකක් වෙලා තියෙන්නේ. මම මෙහෙම පොඩ්ඩක් උස්සලා මේව අල්ලන්න. හරි, ඉතින් ඔන්න ඔහම තමයි දැන් අපි අප්ග්‍රේඩ් එක කරගෙන ඉවරයි. ලොකු අවුලක් නැහැ. අපි අපවසරේ බලමු බර කොහොමද කියලා. අප්ග්‍රේඩ් කරලා කෑලි ටික ඔක්කොම හයි කළාට පස්සේ අපි මුලින් බලපු ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා බර. කිලෝ 1 ග්‍රෑම් 850ක් වගේ තමයි දැන් තියෙන්නේ ආසන්නගයක්. ඉතින් කලින් තිබ්බේ මේ පරණ බෙල්ට්ස් දෙකයි. මේ බෙල්ට්ස් දෙක සැලකිය යුතු බරක් තියෙනවා. මේ ප්ලාස්ටික් ඩ්‍රයිව් වීල් දෙකයි මේ ඔක්කොමත් එක්ක තමයි අපි කලින් බර බැලුවේ. දැන් ඒ ටික ඉවත් වෙලා ඩ්‍රයිව් වීල් දෙක මෙටල් වලින් සහ ට්‍රැක් දෙක මෙටල් වලින් ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් පොඩ්ඩක් දැන් මේව පැදලා බලමු කොහොමද අලුත් මෙටල් ට්‍රැක්ස් දෙකයි අලුත් මෙටල් ඩ්‍රයිව් වීල් දෙකයි එක්ක බර වැඩි වෙලා තියෙනවා කොහොමද පර්ෆෝමන්ස් කියලා පොඩ්ඩක් පැදලා බලමු.
ඉතින් මෙටල් ට්‍රක්ස් ටිකයි මෙටල් ඩ්‍රයිවල් දෙක යාවහම ඇවිල්ල මෙයාගේ බර වැඩීමත් එක් ඒ විදිහට තමයි මෙයාගේ අලුත් පොෆෝමන්සෙන්නේ. ඉතින් පිකප් එකනම් එච්චර අඩු වෙලා නෑවගේ කියලා හිතන බර අඩුනාට හොඳ ටෝක එකක් තියෙන ඒවගේ හොඳ ගර්ශනයක් එක මෙයට දැ යන්න පුළුවන් බර වැඩි වෙලා නිසා ඔගලන්ට වීඩියගේ රයිඩින් කොටස බලද්දියක තේරෙන් නැති. ඉතින් මං ඔගලන්ට කලින් කිව්වාගේ මේකම මෙටල් ට්‍රක්ස් දෙක පේන් කරලා තමයි තියෙන්නේ. ඕගලන්ට පේන ඇති දැ මේ ෆොටෝස්සල මේක පාට පොඩ්ඩක් ගිහිල්ල තියෙන මේ සිල්ල පාට යටින් මතු වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්න මේක නියම කළුවේ කියන්න මැටීරියල් එක කළු පාට නෙමෙයි සිල්ල පාට මැටීරියල් එක හල්ල තියෙන චේන් එක කළු පාටින් පේන්් කල තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදියට ගිහිල්ල තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ RC ටෑන්ක එක රිප්සෝ ටෑන්ක එකේ පලවෙනි අප්ග්‍රේඩ් වීඩියෝ එක වෙන්නේ. අප්ග්‍රේඩ් වීඩියෝ සීරියස් එකේ පලවෙනි වීඩියෝ එක වෙන්න මේක තමයි. ඉතින් මගේ චැනල්ල එකෙන් ගෙනාපු පලවෙනි RC අප්ග්‍රේඩ් වීඩියෝ එක තමයි මේක. ඕගල්ලන්ට හොඳින් තේරෙන් නැති හොඳින් රසවිදින් නැති කියලා මහිතන වීඩියෝ එක. ඉතින් ඒ විදිහට තමයි අපේ පලවෙනි අප්ග්‍රේඩ් වීඩියෝ එක වෙන්නේ. තවත් අප්ග්‍රේඩ්ස් මම මෙයාගේ ගේන්නම් ඉස්සරහට දිගටම channel එකත් එක්ක රැන්ලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝ එක හොන්නම් like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහිලා channel එක subscribe කරන්න රතු පාට subscribe button එක press කරලා ඉතින් ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මන් දාන වීඩියෝ සෙවලෙම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් RC ගැන මේ වගේම තවත් වීඩියෝකින් ඉස්සරහට හමුවෙමු. සුබ දවසක්.